මම මේ කියන්නේ එක කාලයයි මේ දහම් හඬ. එක කාලයයි මේ විදියට බණ ඇතිලි. එක කාලයයි විහෙර විහාර කරනේවා. ගෞතම බුද්ධ ශාසනයේ සුගතියේ හරි උපදින අවසාන පිරිස කැඳවාගෙන යන සුළම් පොද තමයි මේ යුගයේ දහම් හඬ. පින්වත් දුවේ පුතේ දරුවනේ, උඹලා ගුණ ධර්ම වැඩුවේ නැත්තම්, පින්පව් විශ්වාස කළේ නැත්තම් උඹලා අහුවෙන්නේ නැති වෙයි ඒකට. ආයම සංසාරයට වැටි ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ආය බුද්ධ ශාසනයක් ගැන නෑ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළේ තව එක බුදු කෙනෙක් ගැන. අසංඛ්‍ය ගණන් කල්ප බුදුවරු නැතුව ඉඳ ගියොත් මේ රාගෙත් එක්ක අපි කොයිතරම් පව් කරයිද? මේ ද්වේෂෙත් එක්ක අපි කොයිතරම් පව් කරයිද? අපි දින මෝඩකම් එක්ක, අපි රැවටෙන රැවටිල්ලත් එක්ක, අපි රෑත් වලේ වැටිලා, ඒකෙම දවල්ෙත් වැටිලා, ආයේ පහෝදාත් වැටිලා, ඒකෙම වැටෙනවා. අපි හැදෙන්නේ නෑනේ. හැබැයි මතක තියාගන්න පින්වත්නි, බුද්ධ ශාසනය නැති වෙච්ච කාලෙක, මිනිස්සු නිරේ යන කාලෙකත් ශක්ති විඳු ඇවිල්ලා මිනිස්සුන්ට හඬක් නගලා ආයෙත් මිනිස්සු අවුරුදු 1000ක් හරි සුගතිය උපදින විදිහට යුගයක් හැදුවා. මේ බුද්ධ ශාසනය දැන් නැසීගෙන යන බව හැබෑව. හැබැයි දැමුත් හැදිලා සුගති උප්පත්තියක් හරි බුද්ධ ශාසනයට සුදුසුකමක් හරි කියන්න තවම කාලය තියෙනවා. වරදින් නැගී හිටින්න කාලය තියෙනවා. තමාව ජාතක කරපු පියාට, වදපු අම්මාට සැරට කතා කරන්න එපා. ඉඳලාගේ හිත රිදෙනවා. බඩවැල් කඩාගෙන ආපු දරුවනේ. ඔය දරුවෝ දන්නේ නැතුණාට හිත රිදෙනවා. අතපය උස්වෙනකොට උන්දලා දැවෙනවා, පිච්චෙනවා. ඒ නිසා මව්ට ගෞරව කරනවා, පියාට ගෞරව කරනවා, ගුරුවරුන්ට ගෞරව කරනවා කියන ධර්මයේ පිටඳ තමන් අකුරු කරන උගන්වන ගුරුවරුන්ට කයි කතන්දර හදන්න එපා. ඊළඟට පංචශීලයක් කියලා එකක් තියෙනවානේ. පුළුවන් විදියට හික්මෙන්නේ සීලේ. ගරු කළ යුතු දෙයට ගරු කරන්න, චෛත්‍ය වහන්සේට ගරු කරන්න, බෝධීන් වහන්සේලාට ගරු කරන්න, සෑමලුවේ බෝමලුවේ වල්ලිවන්න දෙන්න එපා. ඔයාලා ගෙවල් කොච්චර ලස්සන තිබුණත් මොකටද? බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඡාය, බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන මොහොතේ සෙවන සලසාලු බෝධිය තමන්ගේ විහිරේ වැඩ ඉන්නවා. ඒ සෑමලු බෝමලු ආලුවට යනවා. ඊළඟට ඔයාලට මහාන වෙන්න හිතෙන්නේත් නැහැ. ඔයාලට මහානකමක් කරන්නේ කොහොමද කියලා හිතන්නේත් නැහැ. එහෙනම් මහාන වෙච්ච කෙනාට ගරු කරන්න. මහාන වෙච්ච කෙනාට ගරු කරන්න. සමහර පන්සල් වල අපි බණට යනකොට සමහර දායකයෝ ඉන්නවා ආන්දරන්න කතා කරන්නේ gedara මිනිස්සුන්ට වගේ. පෞරස් වෙනවා. ඉස්සර මිනිස්සු ගෞරවයෙන් කතා කළේ. ඊළඟට ශ්‍රමණයන් වහන්සේලාගේ ශ්‍රමණ ජීවිත එපා කරවන්න හොඳ නැහැ. තරුණ හාමුදුරුවෝ ඉන්නවා. දැන් අද කාලේ සමාජයේම අධර්ම රාගයේ විෂම ලෝභය. සමහර අයට තරුණ හාමුදුරුවොත් එක්ක විහිළු තහළු කරලා අර ගිහි අය විදියට ඇසුරු කරනවා. එතකොට හාමුදුරන්ට මහාන කමේ හිත පිහිටන්නේ නැතුව ගිහි සංකල්පනා ඇති වෙනවා. පැවිද්ද නීරස වෙනවා. බුද්ධ ශාසනයෙන් නැසන්ද විනාශ කරන්න අර ගිහියෝ සම්මාදන් වෙනවා. ආයේ Tamanට කසාවතක් දරාගෙන ඉන්න වෙන්නේත් නැහැ. බුද්ධ ශාසනයෙන් නැසපු පාපෙත් කරගහගෙන මේ පොළොවේ යටටම යන්න වෙනවා. ඔච්චර.